ආයිබෝවන් ඔබ සියලු දෙනාටම ළඟ එන පළාත් පාලන මැතිවරණය ගැන ගොඩක් දෙනා නොයිවිසිල්ලෙන් තමයි බලන් ඉන්නේ. මොන පක්ෂයේද දිනන්නේ? කවුද ජයග්‍රහණය කරන්නේ? ඉතින් පළාත් පාලන මැතිවරණ උණුසුමත් සමග අද අපි ඔබට ගෙනාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මහනගර සභාවේ පළාත් පාලන මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵලය. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔබ තවමත් අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කොට නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. එසේනම් අද අප නැරඹමු 2025 පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මහනගර සභාවේ සමීක්ෂණ ප්‍රතිඵලය. මුලින්ම සිටින්නේ ජාතික ජනබලවේගයයි. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව මනාප 27945යි. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 69%ක්. දෙවන ස්ථානය සමගි ජනබලවේගය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 6927ක්. එය ප්‍රතිශතයක් ලෙස 17.1%. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව මනාප 2210ක්. එය ප්‍රතිශතයක් ලෙස 5.46%. හතරවෙනි ස්ථානය එක්සත් ජාතික පක්ෂය. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1766ක්. එය ප්‍රතිශතයක් ලෙස 4.36%. එවැගේම අවසාන වශයෙන් පොදු ජන එක්සත් පෙරමුණ. ඔවුන් ලබාගෙන ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1217ක්. එය ප්‍රතිශතයක් ලෙස 3%. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගයට ගම්පහ මහනගර සභාවේ ආසන 19ක් හිමි වනවා. එවැගේම සමගි ජනබලවේගයට ආසන 5ක් හිමි වනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිවන්නේ ආසන 2යි. එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ 1 ආසනයක් පමණයි. එවැගේම පොදු ජන එක්සත් පෙරමුණටත් 1 ආසනයක් හිමිවනවා. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබලවේගයයි. මෙය අප විසින් සිදු කෙරූ අපක්ෂපාතී ප්‍රතිඵලයක් බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබදායී දවසක්.